මම මැනිෆෙස්ට් කරලා තියෙන්නේ මේ වීඩියෝ එක යන්න ඕනේ නිශ්චිත වශයෙන්ම අගෝස්තු මාසේ ජීවිතය වෙනස් කරගන්න අය අතරට පමණයි කියන එක. ඒ කියන්නේ අද මේ වීඩියෝ එකට ලැබුණා නම් මේක හරිම අවධානයෙන් අහන්න. ඔයාගේ ජීවිතේම මිරකල් එකක් වෙන්න යන්නේ. ඉතින් ඒ ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. අගෝස්තු මාසේ මුල් සතිය වෙනකම් ඔයාට මේ වීඩියෝ එක අහන්න පුළුවන්. හැබැයි මුල් සතියෙන් පස්සේ මේ වීඩියෝ එක අහන්න බෑ. ඊට පස්සේ ලැබුණා නම් මේක ඔයාට අදාළ නැහැ. ඔයාගේ වටේ යම් ශක්තියක් කැරගෙනවා. ඒක ඉතාමත් ඉහළ ෆ්‍රීකවන්සි එකක ශක්තියක්. අන්න ඒ නිසාමයි මේක ඔයාට ඇදිලා එන්නේ. ඒ ශක්තියට අනුනාද වෙන නිසායි මේක ඔයාට පෙනෙන්නේ. ඒ නිසා ඔයාගේ හද පතුලෙන්ම ආදරෙන් මේක වැළඳ ගන්න පුදුමාකාර ශක්තියක් මේ මොහොතේදීත් මේක කතා කරන වෙලාවේ මට දැනෙනවා. ඒ නිසා ඒ විශ්වයේ ඒ ඩිවයින් එනර්ජි එක බාර ගන්න සූදානම් වෙන්න. හැමදේම වෙනස් වෙන්න යන්නේ. ඔයාගේ ජීවිතය උඩු යටි කුරු වෙන්න යන්නේ. සම්පූර්ණයෙන්ම හිතා ගන්න බැරි වෙනසක් එතන සිදු වෙන්න යන්නේ කියන එක කියනවා. ඉතින් ඇත්තටම මට දැනගන්න ඕනි විස්තරාත්මකව මොකක්ද මෙතන වෙන්න යන්නේ කියලා. ඒ නිසා දැන් අපි යමු ටැරෝ කාඩ්ස් වලින් මෙතන සිදුවෙන දේ විස්තරාත්මකව දැනගන්න. ඔයාට පුදුම හිතෙයි මේක දැනගන්න. මේක දැනගත්තාම ඔයාගේ සම්පූර්ණ ඊරායකම වෙනස්ම පැත්තකටයි හැරෙන්න යන්නේ. ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මේ චැප්ටර් එක පුදුමාකාරයි කියලා කියනවා. ඉතින් මෙච්චර කාලයකට අත්විඳිපු නැති විදිහක දේවල් ටිකක් ඔයාට අත්විඳින්න පුළුවන්කම ලැබෙනවා. there is a massive transformation happen. ඒ කියන්නේ මෙතන හිතා ගන්න බැරි විශාල transformation එකක් තමයි සිදු වෙන්න යන්නේ. ඒක ශක්ති අතර පරිවර්තනයක්. ශක්තිය තුල සිදුවන පරිවර්තනයක්. ඇත්තටම කියනවා නම් මේ හැමදේම ශක්තියක්. ඔයාට නොපෙනුනාට හැමදේම කම්පණය වෙන ශක්තියක්. ඒක අපි zoom කරලා කඩලා බැලුවොත් ඔයාගේ ශරීරයේ පවා පරමාණු කම්පණය වෙමින් තියෙන ශක්තියක් කියන එක අදට විද්‍යාත්මකවත් ඔප්පු කරපු දෙයක්. ඉතින් මේ ශක්තිවල කතාවක් තමයි අද කියන්න යන්නේ. මේක ඔයාට දැනෙනවා. මේක හැමෝටම දැනෙන්නේ නැහැ. හැබැයි ඔයාට මේ කියන වචනයක් ගානේ දැනෙනවා. මොකද ඔයා අනුනාද වෙනවා මේ කටහඬට, මේ ෆ්‍රීකවන්සි එකට, මේ මොහොතට, මේ වීඩියෝ එකට, මේ කියන්න යන දේවල් වලට ඔයා අනුනාද වෙනවා. ඉතින් ඒ නිසා ආයෙත් තහවුරු කරන්න කිසිවක් නැහැ. මේක ඔයාටමයි. ගිය අවුරුද්ද පුරාවට ඔයා එක බීජයන් පැල කරලා තියෙනවා. ගිය මාසේ පුරාවට එක බීජයන් පැල කරලා තියෙනවා. මේ බීජයන් වල ඵලදාව පාට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා මේ එන අගෝස්තු මාසයේදී. ඉතින් එහෙනම් දැන් ලෑස්ති වෙන්න රීඩින් එක බලන්න. හරි, ඊට කලින් කියන්න ඕනේ අපේ නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න සෑම දෙනාම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අද අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් ඔයා channel එක subscribe කරලා තියන්න. මොකද අනිවාර්යෙන්ම ඔයාට වැදගත් වෙයි. ඔයා ගැනම තමයි දිගටම මම කතා කරන්නේ. ඔයාට තමයි මේ ශක්තිය කතා කරන්නේ. ඉතින් ඒ නිසා වැදගත් වෙයි ඉදිරියට. සහ ඒත් එක මතක් කරනවා personal reading ගන්න කැමති අය ඉන්නවා නම් අපේ web අඩවියට යන්න. සතියකට සීමිත සංඛ්‍යාවක් තමයි මට කරන්න පුළුවන්. මම බාරගන්නේ. ඉතින් ඔයා ඉක්මන් වුණොත් ඔයාට ස්ලොට් එකක් ගන්න පුළුවන්. වෙබ්සයිට් එකේ පෙන්නන්නේ නැහැ කියලා නම් ඒ සතියට ඉවරයි. ඊට පස්සේ සතියට කලින් වෙන් කරන්න බෑ. ඔයාට ඊට පස්සේ සතියේදී සඳුදා දවසක තමයි බොහෝ දුරට මම ස්ලොට් ටික දාන්නේ. ඒ වගේ දවසක ගිහිල්ලා මේක වෙන් කරගන්න පුළුවන්. ඒත් එකම මතක් කරනවා ඔයාලා බලාගෙනම හිටපු රිචුවල් එක ඔන්න දැන් රිලීස් කරලා තියෙනවා. ඒක ප්‍රී ඕඩර් විදිහටත් මම වෙබ්සයිට් එකේ දැම්මා. ගොඩක් දෙනෙක් ප්‍රී ඕඩර් කරලා තිබුණා. දැන් ඔයාලටත් බලන්න පුළුවන්. ඒක The Lion Gates පෝටල් එකටම නිර්මාණය කරපු The Golden Gate කියන රිචුවල් එක. මේක ඉතාමත් බල සම්පන්න රිචුවල් එකක්. මේ මාසේ මේ කියන කාලය ඇතුළත ඒක කරොත් ප්‍රතිඵල නම් නියතයි කියන එක කියන්න ඕනේ. ඒකෙම බෝනස් එකක් විදිහට ස්පෙල් එකකුත් අන්තර්ගත වෙනවා. ඒත් එක්කම ඔයාට ඇඩිෂනලි යම් සර්ප්‍රයිස් එකකුත් තියෙනවා. ඔයාගේ සිහින යථාර්ථයක් කරගන්න මේ අවස්ථාව මිස් කරගන්න එපා. ඒ කියන විදිහට ඒක බලලා කරන්න. දැනටමත් විශාල පිරිසක් ඒක ප්‍රී ඕඩර් කරලා තිබුණා. ඉතින් දැන් ඔන්න ඒක රිලීස් කරලා තියෙනවා. දැන් පටන් ගන්න පුළුවන් ඒක කරන්න. හෙට ඉඳන් පටන් ගන්න පුළුවන්. මේක බලන්නවා 27 නම් 28 ඉඳන් පටන් ගන්න. 28 ඉඳන් පටන් ගන්න. ඉතාමත් ඉහළ ශක්තියක් තියෙනවා මේ 28ත් අගෝස්තු 12ත් අතර කාලයේදී. ලයන්ස් ගේට් පෝටල් එකේ ශක්තිය වැඩිම කාලය සහ ඊට
අමතරව කියන්න ඕනේ 8 වෙනිදා තමයි ශක්තියේ උච්චතම අවස්ථාව. ඉතින් එදාට උනත් කරන්න පුළුවන්, ඒ දවස් ටික ඇතුළත උනත් කරන්න පුළුවන් රිචුවල් එකක්. ඉතින් කැමති අයට ගන්න පුළුවන්. පල්ලෙහා ලින්ක්ස් ටික දාලා තියෙනවා. ඒ වගේම කියන්න ඕන මගේ වීඩියෝස් නිකන් වීඩියෝස් නෙමෙයි. මේ එනර්ජි එක්ස්චේන්ජස්. එහෙම නැත්නම් ශක්ති හුවමාරු වෙන තැන්. මේ වගේ තැන් ඔයාට ලේසියෙන් මුණ ගැහෙන්නේ නැහැ. මේවා තමයි විශ්වයේ දුර්ලභම දේවල්. කෙනෙකුට මේක ලැබෙන්න තමන් කරගත්ත විශාල එකතු කරගත්ත ශක්තියක් තියෙන්න ඕනේ. ඒ ශක්තිය ඉහළ වයිබ්‍රේෂන් එකක තියෙන්න ඕනේ. අන්න එතකොට එහෙම කෙනෙක්ට ලැබෙන channel එකක් තමයි මේක. එතකොට මම ඔයාලට දේවල් මැනිෆෙස්ට් වෙන්නේ. එහෙම නැත්නම් ඔයාගේ හිතේ තියෙන දේවල්, හිතේ තියෙන බලාපොරොත්තු, ආශාවන්, සිහිනයන් මැනිෆෙස්ට් වෙන්න මේ රියැලිටි එකට අරගෙන එන්න උදව් කරන කෙනෙක්. ශක්තිය දෙන කෙනෙක්. අන්න ඒ නිසා ඒක ආදරෙන් වැළඳ ගන්න කියලත් ඔයාට ආරාධනා කරනවා. ඒක ක්ලේම් කරොත් එහෙම නැත්නම් බාහිර ගත්තොත් තමයි ඔයාට ඒක ලබා ගන්න පුළුවන් වෙන්නේ. අද ඔයාට ඒ ශක්තිය දැනෙනවා නම් අල්ලෙහාට ගිහිල්ලා ඔයාට දැනෙන දේ දැනෙන විදිහටම ලියලා දාන්න. ඒ වගේම මම මේ ශක්තිය පාර ගන්න සූදානම් කියලා ඔයාගේ වචන වලින් ලියලා දාන්න. එක ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මම ඒකට පෙරලා මගේ ශක්තිය, මගේ හදවතින්ම ඒ ආශිර්වාදය කිසිම අඩුවක් නැතුව ඔයාට එවනවා. ඒ විතරක් නෙමේ, ඇත්තට මම මේ නාලිකාවල සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්න මේ වීඩියෝස් බලන අයට නිතර මැනිෆෙස්ට් කරනවා ඔයාලගේ ඉහළ ආධ්‍යාත්මයට යන්න ලැබෙන්න, ඉහළම වර්ෂන් එකට යන්න ලැබෙන්න, ඔයාලගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කිය. ඒ අදිෂ්ඨානයන්, ඒ මැනිෆෙස්ටේෂන් මේ වීඩියෝස් ඇතුලේ තියෙනවා. අනිවාර්යෙන් ඒකේ ප්‍රතිඵල ලැබිච්ච පිරිසක් මෙතන ඉන්නවා. මේ කමෙන්ට්ස් බැලුවාම ඔයාට ඒක දැනගන්න පුළුවන්. දැන් අවුරුදු 2ක 3ක කාලයක් තිස්සේ ඉඳන් මේ නාලිකා එක්ක එකතු වෙලා තමන්ගේ ජයග්‍රහණයන් ලබාගත්ත ගොඩ දෙනෙක් මාත් එක්ක ඉන්නවා. ඉතින් ඒ හැමෝටම මගේ ප්‍රාර්ථනාව තව තවත් ඔයාලා ඉහළටම යන්න ඕනේ. ජීවිතේ උපරිම තැනට ඔයාලට යන්න ලැබෙන්න ඕන කියන එකයි. හරි, දැන් ටිකක් වෙලාව ගියා. දැන් අපි යමු රීඩින් එකට. ආරම්භ කරන්න කලින් මට පොඩි අමුතු එනර්ජි එකක් දැනෙනවා. ඒක නිකන් කාම් ඩවුන් එනර්ජි එකක්. හරියට විශාල පරිවර්තනයක්, විශාල දෙයක් වෙන්න කලින් තියෙන නිශ්ශබ්දතාවයක් වගේ කාම් ඩවුන් එනර්ජි එකක් තේරෙනවා. ඉතින් මට විශ්වාසයි මේ වෙලාවෙම කියන්න පුළුවන් හොඳ කාඩ් ටිකක් තමයි ලැබෙන්න යන්නේ. ඔයා ගැන තමයි කියවෙන්න යන්නේ. ඉතින් බලන්න මේකත් එක්ක ඔයා අනුනාද වෙනවද? ඔයාට මේ කියන දේවල් දැනෙනවද? මැච් වෙනවද කියලා බලන්න. හරි, දැන් කාඩ් ටික තෝරාගමු ආහඹු ලෙස. සයිඩ් නෝට් එකක් විදිහට දෙයක් කියන්නම්. දෙයක් විශාල ලෙස සාර්ථක වෙන්න කලින් ඒක නිකන් වැරදියට වෙනවා වගේ, මේක හරියට වෙන්නේ නැහැ. එතන යම් කිසි ෆේලිය එකක් වෙන්න යනවා වගේ දැනෙනවා. ඒකත් එක්ක ඔයා එකපාරටම ඒක අතාරින ස්වභාවයකට ඇතුළාන්තයෙන් ලෙට් ගෝ කරනවා. මේක හරියන්නේ නැහැ වගේ ස්වභාවයක් වට දැනෙනවා. නමුත් අන්න ඒ ස්වභාවයේ දේවල් තමයි සාර්ථක වෙන්නේ. හිතා ගන්න බැරි විදියට ඊට පස්සේ ඒක ඉහළටම යනවා. ඒ මොකද මේ විශ්වයෙන් දෙයක් ලබා දෙන්න ස්පේස් එකක් මේ විශ්වයෙන් ඉල්ලනවා. ඒ ස්පේස් එක ඉල්ලන කාලයේදී ඒක ටිකක් පහළට යනවා වගේ තමයි දැනෙන්නේ. ඒ නිසා සමහර කාලවල වල වගේ ජොබ් එක නැති වෙන්න පුළුවන්. ඔය ආදරය කරන කෙනාගෙන් මිදීමක්, වෙන්වීමක් සිදු වෙන්න පුළුවන්. මුදල් ප්‍රශ්න, ආර්ථිකමය ප්‍රශ්න තියෙන්න පුළුවන්. It should be a bad day right before a blessing happen. එහෙම ස්වභාවයක් තියෙනවා නම් අනිවාර්යයි ඔයාට යමක් එනවා ළඟම කියලා දැනුම් දෙනවා. එවැනි අවස්ථාවක රිලැක්ස් වෙන්න, chill එකේ ජොලියෙන් ඔයා ආස කරන දෙයක් එක්ක ඉන්න. මොකද ඔයා දැන් දන්නවා ඔයාගේ gift එක ළඟම එනවා කියලා. ඔයාගේ නැති වුණ ජොබ් එකට වඩා 100 ගුණයක් හොඳ ජොබ් එකක් ඔයාට ලැබෙන්න පුළුවන්. ඔයාගේ හැරගිය ආදරවන්තයට වඩා ආත්මගත සහකරුවා වන, ආත්මගත සහකාරිය වන සෝල් කනෙක්ෂන් එකක් තියෙන ළඟම කෙනාව වාට මුණ ගැසෙන්න පුළුවන්. හරි, දැන් අපි ලැබිලා තියෙන කාඩ් එකෙන් කාඩ් එක රිවීල් කරමු. මොනවද ඔයාට කියවෙන්න යන්නේ කියලා. මේක නම් හිතා ගන්නත් බෑ. බලන්න ඔයාට ලැබුණු පළවෙනිම කාඩ් එක. The King of Wands, ultimate visionary leader of the tarot. දැක්මක් තියෙන නායකයා කියලා කියන්න පුළුවන්. මෙතන පුදුම ශක්තියක්, එනර්ජි එකක් තියෙනවා. new growth, වර්ධනය ඉතාමත් ඉහළින් පෙන්눔 කරනවා. මටත් හිතා ගන්න බෑ මේ කාඩ් එක ලැබුණා කිව්වහම. මොකද මම රිචුට් එකට කලින් කියපු කතාව මෙතන ස්ථාවර කරනවා. බලන්න මේ කෙවිතේ හොඳට වර්ධනය වෙච්ච ගසක් නෙමෙයි තියෙන්නේ. දලු දාගෙනයි එන්නේ. කියන්නේ දුෂ්කර කාලයක් හරහා ගමන් කරලා තියෙනවා. දැන් හැබැයි ඒ
ඒක වෙනස් වෙනවා කියන එක ඔන්න සයින් එකක් විදිහට වාට කියනවා. ඉතාමත් ඉහළ වර්ධනයක් වගේ ජීවිතේ පැත්තට ඇදීගෙන එනවා. හැබැයි මේ කාලෙදී මම කියනවා වගේ ෆවුන්ඩේෂන් එක ජීවිතේ ෆවුන්ඩේෂන් of life would be rearranging. කියන්නේ සමහර දේවල් රීඅරේන්ජ් වෙන්න පුළුවන්, පොඩි වෙනස්කම් අතරේ වට යන්න සිදු වෙන්න පුළුවන්. හැබැයි මේක හරිම ඉන්ටරෙස්ටිං. මම බොරුවට කියන්නේ හරිම සුන්දරයි කියලා මේ කාලේ. නමුත් යම් දේවල් ටිකක් හරහා ගමන් කරන්න වෙනවා. ඒ ගත කරන ටික ඇත්තටම වෙහෙසක් නම් වෙන්නේ නැහැ. මොකද ඒ වෙහෙස නොවෙන්න ඔයා දැනටමත් ඔයාගේ ඇතුළාන්තයේ ශක්තිය ඒ දරා ගැනීම නිර්මාණය කරලා ඉවරයි දැනටමත්. එතකොට මේ මොහොතේදී යම් කිසි දේවල් ටිකක් සිදු වෙනවා, රීඅරේන්ජ් වෙනවා. ඔයාගේ මූලික තිබුණ දේවල් ටික අතීතයේ ඉඳන් ඔයා කරගෙන ආපු දේවල් වෙන්න පුළුවන්. ඔයාගේ බිස්නස් එකක් තිබුණා නම් ඒකේ අසාර්ථකකමක් දැනුණා නම් ඒකේ වෙනසක් වෙන්න පුළුවන්. එතකොට මේ කාලේ රීඅරේන්ජ් වෙනකොට මේ දේවල් ටික එතන යම් කිසි විදිහේ ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් තමයි ගත වෙන්නේ. ඒක ඔයාට දැනෙනවා. මොකද ඒකට හේතුව ඇත්තටම චේන්ජස් වලට අපි කැමති නැහැ. ඒවට අපි මුහුණ දෙන්නත් ආස නැහැ. ඒවා නොයනව නම් හොඳයි කියන මට්ටමේනේ අපි ඉන්නේ. එතකොට අපිට ඕනේ නැහැ ඒවා. නමුත් මේ සිදුවන චේන්ජස් ටික නම් ඕනේ නැහැ කියන්න එපා. ඒ චේන්ජස් ටිකම තමයි අර growth එකට ඔයාට හේතුවක් වෙන්නේ. අර විශාල ත්‍යාගයක් වගේ දේ ඔයාට ලැබෙන්න හේතුවක් වෙන්නේ. ඉතින් හරිම කාලයට තමයි දැන් ඔයා අවිල්ලා තියෙන්නේ. මෙතන හරිම වැදගත් දෙයක් තමයි කියවෙන්නේ. හැබැයි පොඩි දෙයක් කියන්නම්. ඔයා ඉන්නේ ශක්ති අධික කාලයක නම් S2 වහලා අවංක ප්‍රාර්ථනාවක් කරන්න. මගේ මේ චේන්ජස් ටික ඉක්මනින්ම සිදු වේවා කියලා ඒ ප්‍රාර්ථනාව කරන්න. එතනින් පස්සේ ඔයාට ඇෆර්මේෂන් එකක් කියන්න පුළුවන්. සියලුම ප්‍රශ්න දැන් ඉවරයි. විශ්වයට ස්තුතියි කියලා. අන්න ඒකෙන් ප්‍රයෝජනයක් ඔයාට ගන්න පුළුවන්. මේ ෆේස් එක ඉක්මනින්ම අවසන් කරන්න, වර්ධන අවධියට අවතීර්ණ වෙන්න එකපාරටම ඔයාට හැකියාවක් තියෙනවා. හරි. නැවතත් යමු රීඩින් එකට. එතකොට අපි හිතනවානේ හරි පහසුවෙන් අපිට දේවල් ලැබෙනවා. things are very easy කියලා කට්ටිය හිතාගෙන ඉන්න හැමදේම හරි ලේසි. හැබැයි ඔය කියන තරමටම ඇත්තටම ලේසිද? නැහැ. ඒක කරන්න ගියාමයි ඒකේ අමාරුව දැනෙන්න පටන් ගන්න. ඇත්තටම මම අවංකවම සතුටු වෙනවා ඔයා අද මෙතන ඉන්න එක, මේ පණිවිඩය ඔයාට ලැබුණ එක ගැන මම ඇත්තටම හදවතින්ම සතුටු වෙනවා. මොකද මේක ඔයා ඇසිය යුතුමයි. එහෙම නැත්නම් මේ අවස්ථාවේදී නෙගටිව් වෙන්නත් පුළුවන් කෙනෙක් මේක දිහා බලලා. මොකද මේ චේන්ජ් එකක් වෙනකොට ඒ අමුතු ගතිය නිසා බය වෙනවා. අපි කැමති නැහැ ඒ චේන්ජ් එකට. එතනදී නෙගටිව් වෙලා හිත පහළට දාගත්තොත් වැඩේ අසාර්ථක වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ප්‍රාර්ථනාවන් ටිකට අපිට යන්න බැරි වෙන්න පුළුවන් ඉක්මනින්ම. මේ මැනිෆෙස්ටේෂන් එකක් මෙතන සිදු වෙනවා. මෙතන ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් වෙනවා. වගේ ඇතුළාන්තයේ ඔයා බලාපොරොත්තු වෙන දේවල් ටික ලැබෙන්න මේ වර්ධන අවධියකට ඔයාපත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේක හරහා ගමන් කරන ඔයාට මේ උපදෙස් ටික නම් අනිවාර්යෙන්ම වැදගත් වෙනවා. ශක්තිය වැඩි වෙනකොට අපිට ටිකක් අමුතු කලබි ස්වභාවයක් දැනෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. උදාහරණයක් විදිහට ෆුල් මූන් තියෙන දවසට බලන්න පොඩි කැළඹිලි ස්වභාවයක් එනවා ඇතුලෙන්. ඒ කැළඹිලි ස්වභාවයක් ආවට ඒ ශක්තියේ විපර්යාසයක් මේ සිදු වෙන්නේ. ඒක Tamanට කිසිම හානියක් කරන්නේ නැහැ. ඒ වෙනස දැනගන්නෙත් ආධ්‍යාත්මිකව උසස් කට්ටිය. සමහරක් අයට එහෙම දෙයක් වෙනවද කියලා දන්නෙත් නැහැ. එයාලට ගානකුත් නැහැ උනා කියලා. නමුත් ඔයාලට ඒ වෙනස්කම් හොඳට දැනෙනවා. ඔයාලා ආධ්‍යාත්මික ගමනක ඉන්න නිසා ඔයාලට ඒ ෆීලිංගස් දැනෙනවා. ඒ හැඟීම් දැනෙනවා. ඒ වෙනස්කම් දැනෙනවා. ඉතින් ඔයාටත් දැනෙනවා, මම දන්නවා ශක්ති චලනයක් ඇතුලේ සිදු වෙනවා. ඒ නිසා තමයි මෙහෙම දැනෙන්නේ. ඉතින් මේ ස්වභාවය ගැන දන්නේ නැති කෙනෙක් නම් කලබලයකටපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක දැනුණත් ඊට පස්සේ මොකක්ද මේ වෙන්නේ කියලා කලබලයකටපත් වෙන්න පුළුවන්. නමුත් දැන් ඔයා ඒ ගැන දන්නවා. ඒ වගේම තමයි ඔයා හොඳට බලන්න මේ කාඩ් එක දිහා සැලමැන්ඩර් කෙනෙක් ඉන්නවා. ඒ වගේම ලයන් කෙනෙක් ඉන්නවා. සිංහයෙක් ඉන්නවා. මේ මොකක්ද මේ කියන්න හදන්නේ? This represent courage, resilience and transformation. The salamander biting its tail signify unwavering drive and infinite potential. මේ සැලමැන්ඩර් එයාගේ නැට්ට කටේ දාගෙන ඉන්නවා. එතන පෙන්눔 කරන්නේ infinite potential එකක්. ඒ කියන්නේ ඒක ඉවර වෙන එකක් නෙමෙයි. මේ ඔයා ලබා ගන්න යන දේ ඉවරයක් නෑ. ඒක ලැබුණට පස්සේ ඒකෙන් තව එකක් ලැබෙනවා, ඒකෙන් තව එකක් ලැබෙනවා. එහෙම ලොකු විශාල වර්ධනයකට ඔයා යන්න පුළුවන්. මේ ට්‍රාන්ස්ෆෝමේෂන් එක හරියට වුණොත්. ඉතින් මෙතන ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් තමයි සිදු වෙන්නේ. ඒ වගේම ලොකු කරේජ් එකක් ඇතුළාන්තයෙන් දැනෙනවා මේ කාලේදී. මේක මට කරන්නම පුළුවන් කියලා තමයි ඔයාට හිතෙන්නේ. මොකද මේ කාලේ හරියට පහු කරොත් ඔයාගේ ජීවිතයම ගොඩ
හිතා ගන්න බැරි විදියට උඩු යටිකුරු වීමක් සිදු වෙනවා. ඒ ශක්තිය දැනෙනවා කියන එකත් කියන්න ඕනේ. මේ විශේෂයෙන්ම මේ පෝටල් එකත් එක්ක තියෙන ශක්තියත් එක්ක නම් ඔයා ඉන්නේ අනිවාර්යෙන්ම මේ විදිහටමයි ඔයාට දැනෙන්නේ. හරි, දැන් බලමු අපි ඊළඟ කාඩ් එක රිවීල් කරලා මොකක්ද තියෙන්නේ කියලා. ඒක මාරයි, පුදුම සහගතයි. ඔයාට කියනවා එන්ඩින් එකක් ගැන. ඉස්සෙල්ලා කියුණා ආරම්භයක් ගැන, දැන් කියන ඔන්න එන්ඩින් එකක් ගැන. මොකක්ද මේ කියන්නේ? බය වෙන්න දෙයක් නැහැ. මෙතන කියන්නේ things are going to be come to an end. It's going to be a new era for you. ඔයා කර හිටපු ටික අවසන් වෙන්න පුළුවන්. හිර වෙලා හිටපු තැන් ටික අවසන් වෙන්න පුළුවන්. කලින් හිටපු ඔයාම අවසන් වෙන්න පුළුවන්. හැබැයි මෙතනින් අලුත් කෙනෙක් උපදිනවා. අලුත් කෙනෙක් රීබර්ත් වෙනවා. ඒ කවුද? එයා මේ අලුත්ම ඊරායකට යන්න සුදුසු කෙනා. ඔයාගේ ඇතුලෙන් එයා එළියට එනවා. ඉතින් මේ කලින් හිටපු කෙනාට අවසන් වෙන්න වෙනවා. එයාගේ මේ කරගෙන ආපු හිරවෙලි ස්වභාවය, දුෂ්කර කාලය සියල්ලටම සමුදෙන්න දැන් සූදානම් වෙන්න. මොකද ඔයාගේ ඇතුළාන්තේ අලුත් කෙනා දැන් මේ විශ්වයට උපදින්න යන්නේ. ඔයා මේක නෝටිස් කරයි. සමහර මිනිස්සු ටොක්සික්, අපිට ගැලපෙන්නේ නැහැ. එයා මොන වගේ කෙනෙක්ද? මාව මෙච්චරකල් රිදව හිටියා, දැන් හොඳටම ඇති. මේකෙන් ගැලවෙන්න ඕනේ කියන සිතුවිල්ල ඔයාට ඇති වෙනවා. දැන් මේ ස්වභාවය මට අවශ්‍ය නැහැ. මේ තත්වයෙන් මම ගැලවෙන්න ඕනේ කියන එක ඔයාට එනවා. ඒ වගේම ඔයා ඉන්න ජොබ් එක ඔයාට අවුල් නම් එතන ඒ පීඩනේ ඔයාට දැන් ඇති කියලා හිතෙනවා. ඇති, දැන් හොඳටම ඇති කියලා දැනනවා. එක්ස්කියුස් එක ඔයාගේ ඇතුලේ තියෙනවා, මට ඇති ඇයි කියලා අහලා බලන්න. ඔයාගේ ඇතුලෙන්ම උත්තර දෙනවා. මෙන්න මේ නිසා තමයි මේ ස්වභාවය මට දැන් ඇති. මම දැන් ඊළඟ චැප්ටර් එකට යන්න ඕනේ. ඒ නිසා මේ තීරණය ගන්නවා කියන එකට ඔයාට යන්න වෙනවා. ඒක තමයි ඇත්තටම මෙතන කියන්නේ දෙයකට සමුදෙන්න සිදු වෙනවා. ඒක නරක දෙයක් නෙමෙයි. ඔයාව බේර ගන්න දෙයක් කියන එකත් හොඳට මතක තියාගන්න. ඔයා එක එක්කෙනාගේ වදයට, හිංසනයට ලක් වුණ කාලේ හොඳටම ඇති. එක එක්කෙනාට ඕන විදියට එහෙට යනවා මෙහෙට යනවා වැඩ කරනවා, කිසිම අගය කිරීමක් නැහැ. කිසිම ඔයාගේ වැලියු එක එයාලට පෙනෙන්නේ නැහැ. නමුත් ඔයාගේ දුකටපත් වීම ඔයා විතරයි විඳ දරාගෙන මේ කාලේ ගත කරේ කියන එක ඔයා දන්නවා. ඉතින් ඒ නිසාම මේ තීරණයට යනවා කියන හේතු ටික ඔයාට තියෙනවා. ඉතින් ඒ නිසා කිසිම පැකිලීමකින් තොරව ඔයාට ඇතුළාන්තේ සාධාරණයක් කරගන්න ඔයාට පුළුවන්කම ලැබෙන කාලයක් මේ තියෙන්නේ. ඒ නිසා නෙගටිව් එනර්ජිස් ඔයාට සර්ව් කරන්නේ නැති ශක්තියෙන් ඉවත් වෙලා යනවා කියන එක පෙන්눔 කරනවා. ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා ආරක්ෂිතයි. ඔයාට සුරක්ෂිතව ඇතුළාන්තෙන් මේ තීරණය ගන්න හැකියාව තියෙනවා කියන එක පෙන්눔 කරනවා. තවදුරටත් ඔයා විඳවන්න ඕන කෙනෙක් නෙමෙයි. ඔයා ලස්සනට ජීවිතේ ඉහළටම යන්න ඕන කෙනෙක්. ඉතින් අර පළවෙනි කාඩ් එකෙන් කියපු ඒ ස්වභාවය ඇති කරවන්න දැන් මේ ට්‍රාන්ස්ෆෝමේෂන් එක සිදු වෙනවා. ඉතින් සමහර කෙනෙක්ට මේක දැනෙන එකක් නෑ. පොඩි චේන්ජස් ටිකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක අභ්‍යන්තර ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් වෙන්න පුළුවන්. ඇතුළාන්තයේ සිදුවන වෙනසක්, ආධ්‍යාත්මික පැත්තෙන් වෙනසක්, ඒක බාහිරේ සිදුවෙන වෙනසක් නොවෙන්නත් පුළුවන්. ඉතින් ඒක මේ මොහොතේ ඔයා ඉන්න තත්ත්වයක් එක්කයි තීරණය වෙන්නේ. ඉතින් ඔයා ඉන්න තත්ත්වයක් එක්ක ඔයා මොකක් හරි කාරණාවක හිර වෙලා ඉන්නවා නම්, ප්‍රශ්න තියෙනවා නම්, ඒ කාරණාවට අදාළව පර්සනල් රීඩින් එකක් ගන්න අවශ්‍ය නම් ඒ සඳහා ඔයාට ඔපචුනිටිස් තියෙනවා. සඳුදා දවසක නම් ඔයා ඉන්නේ ස්ලොට්ස් ටික දාලා ඇති. ගිහිලා බලන්න. ඕපන් ස්ලොට්ස් තියෙනවා නම් ඒවා වෙන් කරගන්න. එතකොට ඔයාට අවශ්‍ය පිළිතුරු ලැබෙයි. හරි, කෙසේ නමුත් මෙතන තව දෙයක් කියනවා. It's not gonna be a painful change. It's exciting. මේක වාට වේදනාවක් ගෙන දෙන දෙයක් නෙමෙයි. හරිම exciting දෙයක්. ඔයා අලුත් chapter එකට යනවා. දැන් මේ ස්වභාවයෙන්, වේදනාකාරී වේ තත්වයෙන්, හිරවුණු ස්වභාවයෙන් ගැලවෙනවා කියන ගතියක් තමයි වාට තියෙන්නේ. සතුටක්, හිතට සතුටක් තියෙන්නේ. ඒක දැනෙනවා ඔයාට. හරි, දැන් අපි යමු ඊළඟ කාඩ් එක මොකද්ද බලන්න. හරි, ඔන්න තුන්වෙනි කාඩ් එක ඔන්න රිවීල් වුණා. ඇත්තටම ඔයා නම් හරිම වාසනාවන්තයෙක්. එහෙම නැත්නම් වාසනාවන්තියක්. මේක කියන්න ඕනේ divine protection. දිව්‍යමය ආරක්ෂාව ඔයාට තියෙනවා කියලා කියනවා. ඒ කාගෙන්ද? ඒන්ජල්ස් ළඟින් වෙන්න පුළුවන්. අපිට නොපෙනෙන ශක්තියෙන් ඉහළ ශක්තියෙන් තියෙනවා. ආලෝක ජීවීන් ඉන්නවා. තව ප්ලැනට්ස් එක්ක සම්බන්ධ අය ඉන්නවා. ගාඩියන් ඒන්ජල්ස්ලා ඉන්නවා. අතීතේ ඔයාගේ පවුලට සම්බන්ධ ඇන්සිස්ටර්ස්ලා නැති වුණ අය ඉන්නවා. විවිධ ශක්ති මට්ටම් වල අය ඉන්නවා. එයාලගෙන් ඔයාට කනෙක්ෂන් එකක් තියෙනවා ආරක්ෂාව සම්බන්ධයෙන්.
හොඳට බලන්න මේ කාඩ් එක දිහා. එයාට වැටවල් ටිකක් ගහලා තියෙනවා වටේට. එයාගේ පිටිපස්සෙන් ඒ ටික තියෙන. ඉස්සරහින් නෙමෙයි. ඒ කියන්නේ එයා දන්නේ නැහැ එයාට ආරක්ෂාව තියෙනවා කියලා. ඉතින් ඔයාටත් එහෙමයි. ඔයා දන්නේ නැහැ. ඔයාට පේන්නේ නැහැ. පේනෙන රියැලිටි එකේ මේ ඇත්ත ලෝකයේ ඉන්න මිනිස්සෙක්ගෙන් ඒ ආරක්ෂාව ලැබෙනවා නෙමෙයි. අපිට පේන්නේ නැති ශක්තියකින්, ඉහළ ශක්තියකින් මේ ආරක්ෂාව ඔයාට තියෙනවා. ඔයාව ප්‍රොටෙක්ට් කරනවා. ඉතින් දැන් බය වෙන්න එපා කවුරු හරි මේ මගේ පිටිපස්සේ ඉන්නවත් දන්නේ නැහැ කියලා. එහෙම දෙයක් නෙමෙයි කියන්නේ. මේක ශක්තියක්නේ. මේ ශක්තිය ගැනනේ අපි කතා කරන්නේ. එතකොට මේක විශ්වය කියලා බාර ගන්න. විශ්වය තමයි ඔයාව ආරක්ෂා කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි. විශ්වයේ ආරක්ෂාවයි ඔයාට තියෙන්නේ. Bad things can't happen for you anymore. නරක දේවල් තවදුරටත් ඔයාට සිදු වෙන්න බෑ. මොකද මේ ආරක්ෂාව විශ්වයෙන්ම ඔයාට ලැබිලා තියෙනවා. ඒ අදාළ අයගෙන් ඔයාට ඒක ලැබෙනවා. නිතරම ඔයත් එක්ක ඒ ආරක්ෂාව තියෙනවා. ඒ නිසා නරක දේවල් ඔයාගේ ළඟට ඔයාගේ සීමාවටවත් එන්න බෑ. සීමාවට ඇතුළු වෙන්නත් බෑ. ඒ ශක්තිය ඔයාට තියෙන නිසා. තමාර විට ඔයාට මේක දැනලත් ඇති. ඔයාට නරක දෙයක් වෙන්න යනකොට මොකක් හරි දෙයකින් ඒක වළක්වනවා. වළක්වන ස්වභාවයක් ඔයාට දැනිලා ඇති. ඒ මොකෙන්ද වළක්වන්නේ කියලා ඔයා හිතුවද? වළක්වන්න ඔයා ඒකෙම ඇලෙන්න යනවා වෙන්න පුළුවන්. මොකද ඒකේ අඳුරු පැත්ත ඔයාට පේන්නේ නැහැ නේ. ඉස්සරහා ඔයාට පේන්නේ නැහැ. නමුත් අර අයට ඒක පේනවා. ඒ තමයි අර කියන ශක්තිය. නමුත් මේ ශක්තිය ඔයාට හොඳටම දැනෙන්න පටන් ගන්නේ දැම්ම නෙමෙයි. මේ ෆේස් එකෙන් පස්සේ. බොහෝ දුරට අගෝස්තු අග වෙද්දි මේක සම්පූර්ණ වුණොත් අනිවාර්යෙන්ම ඒ වෙනස වාට දකින්න පුළුවන්. වාට කවුරු හරි නරක එනර්ජි එකක් එවනවා කියමුකෝ. නෙගටිව් එනර්ජි එකක් වාගේ පැත්තට එවනවා. අන්න එතකොට වාට පුළුවන්කම ලැබෙනවා ඒක ප්‍රතිරෝධයක් විදිහට නැවත පෙරලා අනිත් පැත්තට යවන්න. ඒක සමහර විට එවන කෙනාටම වදින්නත් පුළුවන්. ඒ තරම් ප්‍රතිරෝධයක් වාගේ වටේ තියෙනවා. ඒ ප්‍රතිරෝධේ හරියම බලවත් එකක්. නමුත් ඔයාට කාටවත් හානියක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාට ඕනේ ඔයාගේ ගමන යන්න. ඒ තරම් ඔයාට උනන්දුවක් තියෙනවා ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න එක සම්බන්ධයෙන්. ඉතින් ඒ නිසා ඒ සඳහාම තමයි මේ ශක්තිය සැකසීලා තියෙන්නේ. මට පේන විදියට මට දැනෙන විදියට මේ කාලය ඔයාගේම කාලය කියලා කියන්න පුළුවන්. ඔයාටම අදාළ කාලයක් තමයි මේ ගත වෙන්නේ. ඒ නිසා මේ විශ්වය දැන් ඔයාට උදව් කරනවා. එක එක විදියට හැම ආකාරයෙන්ම ඔයාගේ පැත්තට යොමු වෙලා ඉන්නවා. එයා ඔයාට උදව් කරනවා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ වටේ ඉන්න අය අපිට නොපෙනෙන අය පවා උදව් කරනවා මේ ට්‍රාන්ස්ෆර්මේෂන් එක සඳහා. ඉතින් ඔයාට පුළුවන් එයාලටත් ශක්තිය ලබා දෙන්න ප්‍රාර්ථනා කරන්න. එයාලටත් මේ එනර්ජි එක ලැබෙන්න කියලා. අන්න ඔයාගේ ප්‍රාර්ථනාව නිසාම ඒක 10 ගුණයක් වැඩි වෙලා එයාලටත් ලැබෙන්න පුළුවන්. ඔයාට පාඩුවක් වෙන්නේ නැහැ. මොකද එයාලා ඔයාවමයි ආරක්ෂා කරන්නේ. ඔයාලා ළඟමයි ඉන්නේ. ඒ නිසා ඒකත් ඔයාටම හම්බෙන එකක් විදියට හිතා ගන්නත් පුළුවන්. ඒ තරම් මේක වටිනා කාලයක් මේ ගත වෙන්නේ. ඉතින් මේ කාලය ඉතාමත් ආදරණීය කෙනෙක් වෙන්න, අදවතින්ම හොඳ කෙනෙක් වෙන්න, යහපත් කෙනෙක් වෙන්න. මොකද ඔයාගේ වටේ ඉන්න අය ආදරේ වගේ ගත ගුණවලට. ඔයා කවුද කියන එකට තමයි එයාලා ඔයාගේ වටේට එකතු වෙලා තියෙන්නේ. ඔයාව ආරක්ෂා කරන්නෙත් අන්න ඒ හේතුවම නිසායි. ඉතින් ඒ නිසා ඒ ආරක්ෂාව තියාගෙන ඉන්න ගමන් ඔයාගේ ජීවිතේ ලස්සන ගමනක් යන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. හරිම හොඳ දේවල් ටිකක් අද දවසේ කියවුණා. එහෙමයි කියලා තමන්ට වල කපන තමන්ව පල්ලෙහාට දාන ටොක්සික් මිනිස්සු ඉන්නවා නම් එතන හිර වෙලා ඉන්න යන්න එපා. ඔයාගේ ඇතුළාන්තයෙන් ගන්න ඕන තීරණ ගන්න. ඒකමයි අර දෙවෙනි කාඩ් එකෙන් කියවුනේත් අදාළ තීරණ ටික ගන්න වෙනවා කියලා. ඒ වගේ අවස්ථාවන් වල තවත් පැකිලි ඉන්න එපා. ඔයාගේ තීරණේ ගන්න. ඔයාට මේකෙන් මිදෙන්න අවශ්‍ය දේ කරන්න. ඔයාගේ සුවය ඔයා ගන්න ඕනේ මේ කාලයේදී. මොකද අර කියන විදිහට මල් පිපෙන්නයි මේ සියල්ලම සිදුවෙන්නේ. ඔයාගේ ජීවිතේ ආලෝකමත් වෙන්නයි මේ සියල්ල සිදුවෙන්නේ. ඊටමත් ලස්සන තැනකට අරගෙන යන්න දැන් ඔයා සූදානම් වෙන්න ඕනේ. මොකද ඒක සිදු වෙනවා. ආය මේ ශක්තියත් එක්ක ඒක සිදු වෙන්නේ නැත්තම් මං අහනවා කොයි ශක්තියත් එක්කද ඒක සිදු වෙන්නේ? මේ කාලය ඇතුළතදී අනිවාර්යෙන්ම මේක සිදු වෙන්න පුළුවන්. ඒ නිසායි කියන්නේ දැන් මේ මොහොතේදී ආධ්‍යාත්මික පැත්තට පොඩ්ඩක් නැඹුරු වෙන්න. තමන් ගැන හිතන්න. මෙච්චර කල් හිතුවේ අනුන් ගැන වෙන්න පුළුවන්. ඔයාගේ වටේ ඉන්න අය ගැන වෙන්න පුළුවන්. නමුත් දැන් ඔයා ටිකක් සෙල්ෆිෂ් වෙන්න කමක් නැහැ. තමන් ගැන හිතන්න පටන් ගන්න. තමන් මේ කාලේ ගත කරන එක හරියට ගත කරන එක වැදගත්. ඉතින් ඒ නිසා පොඩ්ඩක් මේ කියන දේ කනකට ගන්න කියලා මම ඔයාට කියනවා. ඒ වගේම මෙතන කියවෙන තවත් දෙයක් තමයි your confidence is going to be a skyrocket. ඒ කියන්නේ ඔයාගේ ආත්ම විශ්වාසය
කියන එක වැඩි වෙනවා. ඔයාට දේවල් කලින් කරගන්න බැරි වුණා, ශක්තියක් තිබුණේ නැහැ. නමුත් දැන් ශක්තිය ලැබෙනවා. මේ එනර්ජි කාර් පෝටල් එක හරහා ලැබෙනවා. ඒක ලැබෙන්න ඕන අයට ලැබෙනවා. ඉතින් රිචුවල් එක ගන්න එක අපත යන්නේ නැහැ. රිචුවල් එක අරගෙන කරන්න ඒ ශක්තිය ඔයාට අත්දකින්න පුළුවන්. ඒ වෙලාවේදී ඒක ෆීල් වෙනවා. අනිවාර්යයෙන් ඒක ෆීල් වෙනවා. අරගෙන ඒක හරියට කරන්න. පහුගිය අවුරුදු කීපේ, පහුගිය මාස කීපේ විශේෂයෙන්ම ඔයා එළියට දාපු ඒ ආදරය 10 ගුණයකින් වැඩි වෙලා ඔයාට ලැබෙනවා. 1 රුපියලක් ඔයා වියදම් කරාද පහුගිය අවුරුදු කීපේ ඔයා මහන්සි වෙලා උපයාගත්ත සල්ලි ඔයාට 10 ගුණයකින් වැඩි වෙලා ඔයාට ලැබෙනවා. ඇත්තටම මට පේනවා මේ වෙනස. මේ වෙනස සිදු වුණාට පස්සේ ඔයා කොහොමද ඉන්නේ කියන එකත් මටම ඇවිල්ලා පේනවා. ඒ ශක්ති වෙනස මට දැනෙනවා. මේ කියන කොටත් ඒක ෆීල් වෙනවා. මම දන්නවා මේක ඔයාට හුරු නැහැ. මේ එනර්ජි ෆීල් කරන එක හුරු නැහැ. ඉතින් ඒ නිසාම අර රිචුවල් එක කරන්න කියන්නේ කරලා බලන්නේ එනර්ජි එක ෆීල් කරලා බලන්න කොහොමද දැනෙන්නේ කියලා. පෝටල් එකම ඔයාගේ ළඟට ආවා වගේ ඔයාට දැනේ. ඒ වගේම මේ රීඩ් එකෙන් දැනෙන දෙයක් තමයි මට දැන් ඇති කියන එක. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ ඔයා ගත කරපු කාලවල ඔයා ආපු මාර්ගය මේ විදිහට ආවා දැන් ඇති. දැන් මේ ස්ටේජ් එක ඔයා ලොකු ඉහළ අඩියක් තියලා පියවර ගණනාවක් උඩට ඒක තියන්න ඕනේ. පියවර ගණනාවක් උඩට ඔයා යන්න ඕනේ. ඔයාගේ පරණ සිතන පැටර්න් එකේ විශ්වාසයන්, ලිමිටින් බිලීෆ්ස් මේ සියල්ල බැහැර කරලා දාලා අර ඉහළ තලයට යන්න ඕනේ. ඒ ඉහළ තලයේදී ඔයාට මුළු ලෝකයම දකින්න විදිහ වෙනස් වෙන්න පුළුවන්. මේ shift එක උනාට පස්සේ පුදුමාකාර සුවයක් ඇතුළාන්තයට දැනෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයා හිතන පතන සෑම දෙයක්ම ඔයාගේ වටේ දකින්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඔයා හිතන් ඉඳලා ඇති මට වැඩ කරලා තමයි මේ දියුණුව ලබා ගන්න පුළුවන්. මේ ජීවිතයේ සාර්ථකත්වයේ ඉහළම තැන ලබා ගන්න පුළුවන් කියලා සිහින මවපු කාලයක් තිබිලා ඇති. අනිත් අයගේ සතුට දිහා බලලා ඒකට ගරහන්න නැතුව ඒක දිහා බලලා Tamanට ඒක නැහැනේ කියලා අවංක දුකක් දැනෙච්ච කාලයක් තිබිලා ඇති. දැන් ඇති. දැන් මේක සිදුවේ යුතුයමයි. යුනිවර්ස් එක රිවර්ට් කරන්නේ නැහැ කවදාවත් හાર્ඩ් වර්ක් වලට. යුනිවර්ස් එක රිවර්ට් කරන්නේ higher vibes වලට, higher vibration වලට. ඒ vibration එක තමයි මේ ඇති කරගන්න ඔයාට අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. ඉතින් මේ change එක ඔයා තුළ සිදු වෙනවා කියන එක ඔයාට දැනෙනවා. ඔයාගේ ඇතුලේ තිබුණ පීඩනය, ඒ වෙහෙස, ස්ට්‍රෙස් එක දිය වෙලා යනවා ඔයාට දැනෙන්න පටන් ගනී. පුදුම සහනයක්, නෙවීමක් කාලයකට පස්සේ දැනෙන්න ගනී. මේක දැනෙනකොට ඔයාට හොඳ හුස්මක් හෙලන්න පුළුවන්. කාලයකට පස්සේ මේ ස්වභාවයෙන් ඉන්නේ මේක තමයි මට උරුම තැන කියලා අන්න එතකොට ඔයාට දැනෙවි. ඒ වගේ මට දැනෙන දේ තමයි ඔයා ඔයාගේ ඉන්ටුවිෂන් එකත් එක්ක සම්බන්ධ වෙනවා. ඔයාගේ අතුලාන්තයත් එක්ක කනෙක්ට් වෙනවා. ඔයාට හිතා ගන්නත් බැරි වෙයි. උදාහරණයක් විදිහට ඔයා කොහේ හරි තැනකට යනවා, කට්ටිය පිරිසක් ගැවසෙන තැනකට. එයාලා හැමෝටම ඔයාව කැපිලා පේන්න පටන් ගන්නවා. මේ කැපිලා පෙනීම කවදාවත් ඔයාට නෝටිස් වෙලා නැහැ. ඔයාට එහෙම එකක් දැනිලා නැහැ. ඒ දැනිලා නැති එක ඔයා අත්විඳිනවා ඉදිරියට එන කාලයේදී. මොකද ඔයාගේ අතුලාන්තය දැන් ඔයාව සුවිශේෂී විශේෂ කෙනෙක් බවට පත් කරලා තියෙනවා. ඒ වගේම ඔයාට දැනෙන්න පටන් ගනි කවුරුත් වගේ එනර්ජි එකත් එක්ක ගැටෙන්නේ නැහැ. ඒ ශක්තියත් එක්ක ප්‍රශ්න දාගන්නේ නැහැ. මොකද එයාලා බයයි. ඔයා එනර්ජි shift එක ගත්තා කියන්නේ ඔයා ආය සම කරන්න බැරි තරම් ඉහළ තැනකට යන්නේ. එතනදී මේ නෙගටිව් මිනිස්සුන් කිසිම කෙනෙක්ට ඔයාව පාලනය කරන්න බෑ. ටොක්සික් අය විසි වෙලා යනවා. ඒ තරමට ඔයා එනර්ජටික් කෙනෙක් වෙනවා. ඒ ශක්තිය ඔයාට දැනෙයි. මේ ভাইබ්‍රේෂන් එකත් එක්ක මේ කාලේ මට නම් හැම වෙලාවකම මේ ভাইබ්‍රේෂන් එක ෆීල් වෙනවා. ඒ නිසා මම හිතනවා ඔයාටත් ඒක ෆීල් වෙයි. ඒ විදිහටම අර පෝටල් එකට සම්බන්ධ වුණොත් the golden gate එක හරහා අනිවාර්යෙන් ඒ එනර්ජි එක ෆීල් කරන්න පුළුවන් කියන එක මම දන්නවා. ගොඩක් දෙනෙක් ඒකට දැනටමත් සූදානම් වෙලා ඉන්නවා. 28 වෙනිදා ඒක ආරම්භ කරන්න පුළුවන්. ඉතින් ඔයා ඉන්නේ ජූලයි 28ත් අගෝස්තු 12ත් කියන කාලය අතර නම් අනිවාර්යෙන්ම මේ chance එක ඔයාට මිස් කරගන්නේ නැතුව ගන්න අවස්ථාවක් තියෙනවා. ඔයාට දැනෙන්න ගනි සිදුවන දේවල් ඔයා වෙනුවෙන්මයි වෙන්නේ. වෙන කවුරුත් වෙනුවෙන් නෙමෙයි. හැමදේම ඔයා වෙනුවෙන්මයි වෙන්නේ කියලා ඔයාට හැඟීමක් දැනෙන්න ගනි. හැමදේම මාර විදිහට ඔයාට උදව් කරනවා කියලා දැනෙන්න ගනි. ඔයාගේ සපෝට් එක තමයි හැමෝම ඉන්නේ කියලා ඔයාට තේරෙන්න ගනි. අමුතු දේවල් ටිකක් වෙන්න තියෙනවා. ඉතින් බලාගෙන ඉන්න. එච්චරයි මම කියන්නේ. මම තව සීක්‍රට් කාඩ් එකක් ගන්නවා. මොකද ඒක මම ඔයාට කියන්නේ නැහැ. මම බලන්න යන්නේ තව මාස කිහිපයකින් ඔයාට මොකක් වෙයිද කියලා. බලමු. හරි. මම හිතපු විදිය හරි කියලා මට හිතෙනවා.
පුදුමාකාර එනර්ජි එකක් මෙතන තියෙනවා. හිතා ගන්නත් බෑ. මේ shift එක සම්පූර්ණ කරගන්නවා කියන එක 70%ක් මට කියන්න පුළුවන්. ඔයා මේක කරගන්නවා කියන එක සම්බන්ධයෙන් බොහොම කලාතුරකින් එනර්ජි එක වෙනස් වුණොත් හදිස්සියවත් ඔයාට මොකක් හරි හේතුවක් නිසා මේ විශ්වයේ සමාන්තර ලෝක ගොඩක් තියෙනවා. ගණන් කළ නොහැකි තරම් සමාන්තර ලෝක තියෙනවා. ඔයා මේ අතර තමයි shift වෙන්නේ. ඒ version එක බවට ඔයා පත් වෙනවා. දැන්ටමත් වෙන්න ඕන සියල්ල වෙලා ඉවරයි. හැබැයි ඒ version එක බවට පත් වෙන එක අපිට predict කරන්න පුළුවන්. මේ එනර්ජි ලෙවල්ස් බලලා. එතකොට මේ ලැබිලා තියෙන කාඩ් එකත් එක්ක එනර්ජි ලෙවල් එක 70%ක් විතර දෙන්න පුළුවන්. මේක සිදු වෙයි කියන එක සම්බන්ධයෙන්. ඉතින් 70%ක් විතර chance එකක් තියෙනවා. ඔයා මේක සම්පූර්ණ කරගන්නවා කියන එක ස්ථිර කරන්න. එහෙම වුණොත් ලස්සන හිතා ගන්න බැරි පුදුමාකාර ජීවිතයක් වාට උරුමයි. ඒ හිතන පතන හැමදේම තියෙන සිහින පාරාදීසය. ඇත්තටම භුක්ති විඳින්න වාට පුළුවන්කම ලැබෙනවා මේ සජීවී ලෝකේ. ඒකනම් හිතා ගන්න බැරි චේන්ජ් එකක්. ඉතින් ඔයාට බැරි නැහැ. shift එක ගන්න. මේ shift එක වෙනකොට ඔයාට දැනෙනවා මේ ලෝකෙම මාරු වෙනවා කියන එක සම්බන්ධයෙන් එනර්ජි shift එකක් මේ පෝටල් එක හරහා ගමන් කිරීමක්. ඉතින් ඒකට උදව් වෙයි රිචුවල් එකක්. එහෙම නැත්නම් මගේ මේවා අවශ්‍යත් නැහැ. ඔයා බලන්න තව තියෙන ක්‍රමවේදයන් තියෙනවා නම් ඒ හරහාත් ඒ එනර්ජි එක ගන්න පුළුවන්. නමුත් මේ රිචුවල් එකේ මම හරියට මේ ශක්තිය ගන්න ඕන විදිය විස්තරාත්මකව කියලා දෙනවා. මේ කාලේ මේ පෝටල් එකෙන් වැඩක් ගන්න අයට අනිවාර්යෙන්ම සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. ජීවිත සාර්ථක වෙනවා. ලස්සන පැත්තට හැරෙනවා. මට දැනෙන දේ තමයි ඔයා එක සම්පූර්ණ කරගන්නවා. ඔයා ගෙදරට එනවා. නැවතත් ඔයා අර හිටපු තැනින් ගැලවිලා ඔයාගේ ගෙදරට ඔයාගේ ගෙදර හොයා ගන්නවා. ඒ කියන්නේ ඔයාට කවදාවත් නැති නිදහසක්. අපි දන්නවනේ ඔය හරි ඉඳලා කොච්චර ආස කරන දේවල් එතන තිබුණත් ගෙදර ආවම දැනෙන සුවය අනිත් තැන්වල නැහැ. ඉතින් ඒ වගේ මේ සුවය විඳින්න කවදාවත් නැති විදිහක සුවයක් වාට විඳින්න ඉදිරි කාලයේදී පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒකට තමයි මේ ශක්තිය වෙනස් වෙන්නේ. කෙසේ වෙතත් කියන්න තියෙනවා හරිම වාසනාවන්ත කෙනෙක්. ජීවිතේ ලොකු චේන්ජස් හරහා ආපු කෙනෙක්. ඒ හැමදේම ඊළඟට ඔයා පියවර තබන්න යන තැනට යන්න ඔයාට උදව් කරා කියලා කියන්න පුළුවන් වෙයි. ඉතින් ඔයාගේ ජීවිතේ අලුත්ම ඊරායකට ආදරෙන් පිළිගන්නවා. මේ ඉදිරියට එන කාලය ටිකක් අමුතු දේවල් ටිකක් සිදු වෙනවා. ඒ දේවල් හරහා ඔයාට සාර්ථකව ගමන් කරන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම දන්නවා ඔයාට ඒක කරන්න පුළුවන් කියලා. ඔයා විශේෂ කෙනෙක්. අනිවාර්යෙන්ම ඔයා ඒක කරනවා. ඔයාට ඒ ශක්තිය තියෙනවා. විශ්වය ඒක දන්නවා. දැනටමත් ඔයා ඒ ශක්තිය ඔප්පු කරලත් ඉවරයි විශ්වයට. ඉතින් අනිවාර්යෙන්ම ඔයාට මේක හරහා යන්න පුළුවන්. ඒ ඉහළ එනර්ජි එකටපත් වෙන්න පුළුවන්. Things are going to be easy for you. හැමදේම ඔයාට ලේසියට සිදු වෙන්න ගනි. අර අමාරු කාලය දැන් හොඳටම ඇති. ජීවිතේ හරි ලේසියෙන් පහසුවෙන් ලස්සනට ගත කරමු. මේක විඳවන්න ආපු තැනක් නෙමෙයි. විඳින්න ආපු තැනක්. ඒ නිසා ඒක ඒ විදිහට විඳිමු. අපි ඒ තලයට යමු. එහෙනම් අදට සමුගෙන යනවා. ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි.